අපි ඔක ඔය ඇරියනකන් ඉඳලා ගෙටපණි. එතකොට අපිට මොනවා හරි දැනගන්න පුළුවන්. තාත්ති දරුවාගේ නොහිමි ආදරේ දුර ගියාද අපි අතර තිබ්බ හැසින හවේ රහම පිරුණු කතා කඳුළු තෙමේ පිරිවන රෑ වෙන්ගුණත් හිත තුළ රැඳෙන්නේ අපි අතර හිමි සෙනෙහසේ අපි අතර හිමි නොවූ සෙනෙහසා බීදී ගියා හීනයක් වගේ අදත් මතකයි යමිමි තාත්ති දරුවාගේ තාත්තේ මම ඔයාලට හැමදාම කියලා තියෙනවා ඕක නවත්තන්න කියලා. ඕවා බීලා ලෙඩක් හැදුනම අම්මයි මායි විතරයි ඉන්නේ සලකන්න. අපිට වෙන කවුරුත් නැහනේ. අනිත් එක තාත්තගේ සල්ලි වලින් බොනවා මදිවට දැන් අම්මගේ සල්ලි වලින් බොන්න පටන් අරන්. සිරිදාස මොකද අදත් මොනවා හරි ණයට ගන්න දාවේ මට එන්න තියෙන ණය සල්ලි කවද්ද බේරන්නේ කමන්නෑ බං උඹට ඕන දෙයක් අරන් ඵලයන් සල්ලි තියෙන වෙලාවක දීපන් මගේ මේ මාළු රත්තරන් වුණා නම් මුදලාලිගේ ණය මෙලහකටත් මම බේරලා ගමේ අපිට රත්තරම් මාල දාන්න තරම් කොහෙන්ද බං අපිට සල්ලි මේ බං වාසනා මම නරක හීනයක් දැක්කනේ බං ඒ මොකද්ද බං ඒ? අර ගමට අලුතින් ආපු එක මල්දු පීයෙන් අයිනු දැක්ක බං මම එහෙනම් මං කිව්වා වගේ ගෙට පණිමවද? වාසනායනවා මැදමාවතේ බය කියලා දෙයක් ඒට නැහැ හිතේ දෙක තාදයි හිත ගල් කොබම් බන්ටුව කියන දේට යනගමන් ඌවත් එක්ක යමන් බං වරෙන් යන්න ගිනි වගේ නම නවතින්නේ නැහැ
කොල්ල ගෙදරින් ගිහින් දැන් සති දෙකකටත් වඩා වැඩි. ගෙදර ඉන්නකොට මට නිතරම කොල්ලව මතක් වෙනවා මුදලාලි. ඒකයි මම මේ කඩේ පැත්තට ආවේ. මෙච්චර දවසක් ගිහිල්ලත් ඇයිම පොලිසියකටවත් ගියේ නැත්තේ? කොල්ල ගිය දවසේ ඉඳන් මායි විමලයි වැඩට ගිහිල්ලා මගින් හැරිලෙනවා. ඉතින් ඔහුට වීදම් කරන්න කොහෙන්ද මුදලාලි සල්ලි? සල්ලි නැත්තම් මට කියන්න තිබ්බනේ බං. ණය තීද්දි කොහොමද මුදලාලි තවත් සල්ලි ඉල්ලන්නේ? සිරිදාසෝ හෙට උදේම කඩේට වරෙන්ක පොලිසියට යන්නත් එක්ක බලන්. මම සල්ලි දෙන්න. මට ආයේ සල්ලි එපා. මොකද උඹ ඔය කසුන් කොල්ල මේ කඩේ හදන වෙලාවේ රෑ දවල් නොබල වැඩ කරා මහන්සි වෙලා. අනික දැන් සත් දෙකක් තිස්සේ නෑ කියන්නේ කවුරු හරි ඌට කරදරයක් කරාද කියලා කවුද දන්නේ බං? හෙලෝ හෙලෝ කොහොමද බං? හොඳින් ඉන්නවා බං. වැඩත් එක්ක මට කතා කරන්න බැරුණා. ඔබ ගමට ගියාද? ඔව් බං මං ගමට ආවා. දැන් ආපු වැඩේ මොකද තත්ත්වේ? තොරතුරු ටිකක් නම් මං හොයාගත්ත බං. දැන් මේ කතාව ඉවර කරන්න කාලේ හරි. මම මේක කොහොම හරි හොයාගන්නවා බං. මේ බලපන්